කොළන්නාවෙන් කෑම කාලා ගෝල්ඩ් කොයින් එකක් සහ ටීවී එකක් දිනා ගන්න පුළුවන් සුපිරි කඩයක් ගැන ඔයගොල්ලෝ දන්නවද? මේක තමයි කොළන්නාවේ ප්‍රසිද්ධ FB බන් කෝර්නර් ෂොප් එක. මෙහෙන් ඔයගොල්ලන්ට බර්ගර්ස්, ෂවර්මා, සබ්මැරින් සහ සෑන්ඩ්විචස් එහෙම මිලදී ගන්න පුළුවන්. දැන් මේ ලස්සනට හැදෙන්නේ ඔයගොල්ලන්ගේ The King සෑන්ඩ්විච් එක. මේ රසම රස සෑන්ඩ්විච් එක හින්දා තමයි මේගොල්ලන්ගේ අලුත් කඩේ තියෙන ෂොප් එක ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ. බලන්නකො මේ සෑන්ඩ්විච් එක හැදෙන ලස්සන. මේක ඒගොල්ලෝ හදන්නේ චිකන්, බිත්තර සහ චීස් යොදාගෙන. ඔයගොල්ලොත් මෙහෙන් මේ සෑන්ඩ්විච් එක කාලා තියෙනවද? කාලා තියෙනවා නම් මේකේ රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ සෑන්ඩ්විච් එක රුපියල් 1200ක් විතරයි වෙන්නේ. දැන් මේ හැදෙන්නේ ඒගොල්ලන්ගේ චිකන් මිනි සබ් එක. මේ සබ් එක නම් එක්කෙනෙක්ට හොඳටම ඇති. මේ මිනි සබ් එක රුපියල් 400ක් විතරයි වෙන්නේ. අපි කාලෙක ඉඳන් මේ කඩේට යන්න ඕන කියලාමයි හිටියේ. ඒ ඇයි කියලා ඔයගොල්ලෝ දන්නවද? මේගොල්ලන්ගේ මේ ව්‍යාපාරය පටන් ගන්න අවුරුදු 9කට කලින් මේගොල්ලෝ පට්ට කට්ටක් කාලා තියෙනවා. එකම පවුලේ අයියයි මල්ලි එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. කට්ටක් කාගෙන පටන් ගත්තු මේගොල්ලන්ට දැන් බ්‍රාන්චස් 3ක්ම තියෙනවා. මේක තමයි මේගොල්ලෝ අලුතෙන් අරපු FB රයිස් කෝන් එක. මෙතනින් ඔයගොල්ලන්ට රයිස් සහ කොත්තු මිලදී ගන්න පුළුවන්. දැන් මේ හැදෙන්නේ අපි ඕඩර් කරපු ඉෆා චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. මේක ලස්සනට ඩෙකොරේට් කරලා ඒක උඩින් ලොකු චිකන් කෑල්ලක් තියලා තමයි සර්ව් කරන්නේ. මේක නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ. මේ ෆ්‍රයිඩ් රයිස් එකේ වගේම චිකන් එකේ සුපිරිම රහක් තිබ්බේ. ගෝල්ඩ් කොයින් එකයි ටීවී එකයි දිනා ගන්න නම් ඔයගොල්ලෝ මෙතනින් රුපියල් 2500ට වඩා කන්න ඕනේ. රුපියල් 2500ට වඩා කෑවොත් රුපියල් 1000ක gift voucher එකකුත් මේගොල්ලෝ දෙනවා. ඒ voucher එක යොදාගෙන she likes කියන bag shop එකේ ඔයගොල්ලන්ට bags මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ විස්තර ටික පුරවලා මේ box එකට දාන්න. ලකී විනස්ලා දෙන්නෙක්ට ගෝල්ඩ් කොයින් එකයි ටීවී එකයි ලැබෙයි. මේගොල්ලන්ගේ අනිත් branches දෙක තියෙන්නේ අලුත් කඩේ සහ දෙහිවල හිල් ෆුඩ් ස්ක්වයර් එකේ. මේගොල්ලන්ගේ කඩේ හැමදාම හවස 3 මාරේ ඉඳන් අලුයම 12 මාර වෙනකන් විවෘතයි. ඔයගොල්ලොත් මෙහෙන් කාලා තිනවා නම් ඔයගොල්ලන්ගේ අත්දැකීම කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මේගොල්ලන්ගේ ව්‍යාපාරයට උතුරන්නම හරියන්න ඕන කියලා beautiful stories අපි සුබවතනවා. ජොබ් එකක් හොයාගෙන ඉන්න කට්ටියට මෙහි ජොබ් ඔපචුනිටිස් උත් තියෙනවා. අපි ආයෙමත් මේ වගේ තවත් ලස්සන වීඩියෝවකින් මුණ ගැහෙමු. එතකන් පරිස්සමින් ඉන්න. ජය වේවා.